10 පිළිම වහන්සේ වැඩ ඉන්නේ. එතකොට අපිට මේ පිළිමගේ ඇතුළේදී අපිට 10 පිළිම වහන්සේලා 3 නමක් දැක බලා ගන්න පුළුවන්. එන කෙනෙකුට වන්දනාමාන කර ගන්න පුළුවන්. සමාධිගතව වැඩ ඉන්න පිළිම වහන්සේලා 3 නමක් සහ සැතපෙන පිළිම වහන්සේ නමක්. දැන් වලගම්බා රාජ සමයේ මේ සියලු නිර්මාණ කරන්නේ. මොකද ලෙන් විහාර සංකල්පය අරගෙන එය ප්‍රවර්තනය කරන්නේ ඒ කාලෙනේ වඩාත් වැඩිපුර. දැන් 10 පිළිම නිර්මාණයට පෙළඹෙන්නේ ඇයි මැටි බදාමෙන් පිළිමයක් නිර්මාණය කරගන්නවා වෙනුවට 10 මිශ්‍ර කරලා පිළිමයක් නිර්මාණය කරගන්නේ. මෙන්න මේ කාරණාවට මොකද්ද හේතුව කියන එක අපි හරියටම දන්නේ නැහැ. ඒකට හේතුව පොතපතකවත් ඒ පිළිබඳ සඳහනක් නැහැ. කෙසේ වෙතත් හුඹස් මැටි 10. හුඹස් මැටි සහ 10 එකට එකතු කරගෙන කුරුම්බ වතුර, සියඹලා යුස, ගොරකා යුස එකට එකතු කරලා මැට්ටක් හැටියට අනලා තමයි මේ පිළිම නිර්මාණය කළා තියෙන්නේ. බොහොම සමීපව කෙනෙකුට බැලුවොත් මේ පිළිම මත තියෙන 10 පොතු හොඳට බලා ගන්න පුළුවන්. ඒ නිසා තමයි මේ පිළිම විශේෂ වෙන්නේ. ලංකාවේ 10 පිළිමයකට තියෙන්නේ නුවරකන්ද 10 පිළිමගේ තියෙන පිළිම වහන්සේලා විතරයි. ලෝකේ බෞද්ධ ආගම තියෙන රටවල මෙවැනි පිළිම තියෙනවද? නැත. කිසිම රටකද ලංකාවේ වෙනත් තැනකද මෙවැනි ස්ථානයක් නැත. ඔබ මේ ස්ථානයට ඇවිල්ලා තියෙනවද? ඔබ මේ ස්ථානය ගැන යම් කියවීමක් කරලා තියෙනවද? ඔබ මේ ස්ථානය ගැන සෙවීමක් කරලා තියෙනවද? මම දන්නේ ඔබේ උත්තරේ මොකක්ද කියලා. කෙසේ වෙතත් මෙතෙන් එන්න වටින තැනක්. එහි ඛේදනීය తත්වය තමයි දැන් මම ඔබට කියන්නේ. දැන් මේ සමස්ත සිරුර දෙස බැලුවොත් අපට පේන්නේ ඊට වසර 100 ගානකට පිට නිර්මාණය කරපු මේ මැටි. නමුත් ඇයි මේ සමහර තැන්වල මේ විදිහට හිඩස් පුරවලා තියෙන්නේ? ඇයි මේ සමහර තැන්වල මේ විදිහට හිඩස් පුරවලා තියෙන්නේ? මේ විදිහට ඒ වගේම සැතපෙන පිළිම වහන්සේගේ සිරස මේ විදිහට අලුතෙන් නිර්මාණය කරලා තියෙනයි මේ. මේවා කාලේ වැලිතලාවේ විනාශ වෙලා ගිහිල්ලාද? කාලේ ගල්තලාවේ විනාශ වෙලා ගිහිල්ලාද? නැහැ. කාලේ ගල්තලාවට විනාශ වෙලා යන්න පරිසරය ඉඩ තියන්නේ නැහැ. පරිසරයේ සබාදහම හැමතිස්සෙම මෙවැනි විශ්මිත නිර්මාණ ආරක්ෂා කරනවා. මේ නිර්මාණවල බලය තමයි අපිට තියෙන්නේ. නමුත් මේවා විනාශ කරන්න වෙන කවුරුත් නෙවෙයි. මිනිස්සු එනවා. ඇවිල්ලා මේ මහා මැටි ගොඩවල් ඇතුලේ හිතා ගන්න බැරි වස්තුවක් තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒ නිසා මිනිස්සු මේ තැන් විනාශ කරලා දාලා මේ ඔක්කොම කඩලා දාලා මේ සියල්ලම කඩලා මේ පිළිම වහන්සේගේ සිරස කඩලා වස්තු හොයලා. නමුත් තියෙන අවාසනාව තමයි මේ රටේ ඉන්න ඇතම් කොටසක් ඒ මිනිස්සු බලන්නෙම කොහේ හරි තියෙන වස්තුවක් අරගෙන ජීවත් වෙන්නේ. මන් දන්නේ ජීවිතයක් ලැබෙයිද? මන් දන්නේ පැවැත්මක් ලැබෙයිද? අපි දන්නේ නැහැ. සමාජය සහ සබාධම ඒ උදවිට කාලයට අවශ්‍ය දඬුවම ලබා දෙවි. ආය කිසිදාක ඔලුව උස්සන්න බැරි වෙන්න ආත්ම ගානක කෙසේ වෙතත් අපි එකක් මතක තියාගත යුතුයි. මේ දේවල් ලෝකේ කොහෙවත් නැහැ. මේවා තියෙන්නේ අපිට විතරයි. අපි හේව් ප්‍රෞಢ ජාතියක්. ඔබ දන්නවද? යුරෝපා ඉතිහාසයට වඩා ඉතිහාසයක් අපිට තියෙනවා. කාම්බෝජ ඉතිහාසයට වඩා ඉතිහාසයක් අපිට තියෙනවා. අනුරාධපුර යුගය කියන්නේ එතනින් එහා අවුරුදු 6000ක පෙර යුගය කියන්නේ මහා ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන ජාතියක් අපි. එහෙව් නිර්මාණකරුවෝ අපිත් එක්ක හිටියා. ඒ මිනිස්සු කරපු නිර්මාණ මේවා රැක ගන්නවා කියන එක වරක් දෙවරක් නොව දහස් වරක් මොලේ තියෙන ඔබත් මමත් රටට ජාතියට ආදරය කරන ඔබත් මමත් සිටිය යුතුයි නොවේද කියලා ඔබ කල්පනා කරලා බලන්න. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ තැන් වලට එන්න, දරුවන්ට මේවා පෙන්වන්න, මේ වගේ වටිනාකම, මේ වගේ ආධ්‍යාත්මික ගුණය දරුවන්ට කියලා දෙන්න. ඒ නිසා ඔබ ඊට උත්සුක වෙන්න කියන කාරණේ අපිට මේත් එක්ක මතක් කරගන්න ඕනේ. නුවරකන්ද පූජනීය ස්ථානය රජගුරු තුන්දෙනෙක්ගේ රාජානුග්‍රහය ලැබෙනවා. දේවානම්පිය තිස්ස, සූරතිස්ස සහ වට්ටගාමිනී අබයනෝත් වලගම්බා මහරජතුමා. එතකොට දේවානම්පිය තිස්ස රජතුමා තමයි සූරතිස්ස රජතුමාට කියන්නේ මේ විහාරස්ථානය ඉදි කරන්න කියලා. අපි ඔබට මුලින් කිව්වා එතුමාට බැරි වුණා මේ විහාරස්ථානය සම්පූර්ණ ඉදි කරන්න. නමුත් අවසානයේ වලගම්බා රජතුමා මේ විහාරස්ථානය ඉදි කිරීම බාර ගන්නවා. දැන් නුවරකන්ද ඓතිහාසික පෞරාණික විහාරස්ථානයේ පෞරාණික වටිනාකම මුළු මනින්ම ගැබ් වෙලා තියෙන්නේ මෙන්න මේ පිළිමගේ ඇතුළේ. ජාතික අභිමානය, හෙළ කලාකරුවාගේ ප්‍රෞಢත්වය, ඒ කලාකරුවාගේ විශ්වකර්ම
නිර්මාණ හැකියාව සහ ලාංකීය ඉතිහාසයේ ලෝට ගෙනියන තැනදී ප්‍රධාන වශයෙන් අපිට හරියටම කියන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ පිළිම කියන්නේ. හරියටම ඔය පිළිමගේ ඇතුළේදී අපිට දැනෙනවා මහා පුදුම අභිමානයක්. මෙතරම් අභිමානවත් ජාතියක පුරුක් හැටියට අප කොච්චරනම් ආඩම්බර විය යුතුද? මේ අපේ හෙළ නිර්මාණකරුවගේ නිර්මාණනේ. මෙච්චර යටගියාවක් තියෙන ඉතිහාසයක් තියෙන රටක ජන්මභූමිය ලැබීමම ඔබ අප ලැබුව මොනතරම්නම් භාග්‍යයක්ද? අවාසනාව කියන්නේ මේවා තේරෙන්නේ කීයෙන් කී දෙනාටද? දැන් බුදුහාමුදුරුවෝ උදෙසා වන්දනාමාන කිරීමට උන්වහන්සේ අනුදැනව දාරන්නේ සිරිපතුලක්. උන්වහන්සේ පිළිම හදන්න කියලා කොහෙවත් කියලත් නැහැ. පිළිම හදන්න එපා කියලා කොහෙවත් කියලත් නැහැ. එමයි සරලව මං අහලා තියෙන්නේ. නමුත් පසු කාලීනව දැන් අපි අහලා තියෙන විදිහට කනිෂ්ක රජතුමා කියලා කෙනෙක්ගෙන් පස්සේ ඔය ඉන්දියාවේ මේක විකාශන වෙලා ආවා කියලා තමයි කියන්නේ. නමුත් ඊට කලින් බුදුහාමුදුරුවන්ගේ රූපය හිතේ මවාගත්ත කෙනෙක් පිළිමයක් හැදුවා විය නොහැකිද මේ රට ඇතුලේ? එතකොට දැන් අදටත් පිළිම කොච්චර තියෙනවද? උදාහරණයක් හැටියට හිටපු රජවරුන්ගේ මේ මෑත මෙරට පාලනය කරපු සහ කරන ජනාධිපතිවරුන්ගේ පවා පිළිම යම් යම් තැන්වල හදලා තියෙනවා පිළිරු. එතකොට බුදුහාමුදුරුවන්ගේ රුව දැකපු කෙනෙකුට පිළිමයක් හදන්න බැයිද? නිර්මාණකරුවෙකුට. නිර්මාණාත්මක චින්තනය හිතේ තියෙනවා නම් පිළිම හදනවා කියන එක මහ දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම ශිලා පිළිම ඒ කාලේ තිබුණේ. ගල් වලින් පිළිම නෙළුවා, එහිටි ගලේ පිළිම මතු කරගත්තා. පසු කාලීනව ඒ ගල් වලින් පිළිම නෙලනවට අමතරව ඔය මැටියෙන් ආදි වශයෙන් පිළිම නෙලන්න ගත්තා. දැන් නම් ඉතින් තනිකර සිමෙන්තිනේ, සිමෙන්ති සහ කොන්ක්‍රීට්. නුවරකන්ද 10 පිළිමගේ ඇතුලේ තියෙන්නේ 10 මිශ්‍ර කරලා හදපු පිළිම. අදටත් ඔබ ගියොත් මේ පිළිමවල 10 පොතු පැහැදිලිව පේන්න තියෙනවා. පුදුම ලස්සනක් තියෙන්නේ. ඇත්තටම මේ ලස්සන කියන එක නම් බෞද්ධ ධර්මයට නොගැලපෙනවා වෙන්න පුළුවන්. නමුත් හිත ඇදගන්න ලස්සනක් ওই පිළිමවල තියෙනවා. නුවරකන්ද සැඟවිච්ච තැනක් කුරුණෑගල දිස්ත්‍රික්කේ තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් යන්න වටින තැනක්. යන්නම ඕන තැනක්. මොකද ගිහිල්ලා මේවා දැක බලා ගන්න ඕනේ. මැරෙන්න කලින් මේවා දැක බලා ගන්න. මේවා මේ ඉන්දියාවෙන් හිම ඇවිල්ලා හදලා නැහැ. ලංකාවේ මේ නිර්මාණකරු හදපු දේවල්. ඉතින් මේ වගේ අභිමානය රැකගැන්මට නම් අපිට ඕන වෙනවා මේ වගේ අභිමානය ගැන දන්න සහ මෙහි වටිනාකම් තහවුරු කරගෙන ඒවා ආරක්ෂා කරන්න පුළුවන් පිරිසක්. අන්න ඒ පිරිස ගම්මට්ටමින් නිර්මාණය වෙනවා නම් දැන් හොඳටම කාලේ ප්‍රමාණවත් බුදුදහම ආරක්ෂා කර ගැනීමට ගම්මට්ටමේ තරුණ පිරිසක් ගමින් ගමට නිර්මාණය වෙනවා නම් මෙන්න මේ උරුමය ආරක්ෂා කරගන්න පුළුවන්. දැන් පේනවනේ ත්‍රිකුණාමලී සිද්ධිය දැක්ක නේද? ඒකට මේ එක එක්කෙනාට ඇඟිලි දික් කළා හරියන්නේ නැහැ නේ. පොලිසියෙන් ගිහලා ඔක්කොම කරන් පස්සේ එක එක්කෙනාට කියලා හරියන්නේ නැහැ. පොලිසිය කියන්නේ ආණ්ඩුවේ ආරක්ෂක ආයතනය. දැන් මෙවැනි තත්වයක අප මේ වගේ දේවල් ආරක්ෂා කර ගැනීමට නම් ගම්මට්ටමින් තරුණ තරුණියන් බෞද්ධ දහමට පෙළ ගැසිය යුතු කාලය ඇවිල්ලා.